බාස්පති හරි කිරිසම්බ හරි අරගන්න. ඒවා චිකන් තම්බපු වතුරෙන් බත උයා ගන්න. බත උයලා බත පැත්තකින් තියන්න. ඊට පස්සේ පොඩියට කපාගත්ත මාළු මිරිස්, ලුණු කොළ, අවු මිරිස් කරල් දෙකත්, කොටුවට කපාගත්ත කැරට් කපලා පැත්තකින් තියාගන්න. මේකේ තියෙන විශේෂත්වය තමයි මම chili paste විතරයි පාවිච්චි කරන්නේ. බත උයනකොට සුදු ලුණු අරව දාලා තෙම්පරාදු කරන්නේ නැහැ. ඊට පස්සේ අපි සීසන් කරගත්ත ඉස්සෝ දැල්ලෝ හොඳට බැද ගන්නවා. දැල්ලෝ වදිනකොට පරිස්සමෙන් ඒව ඇඟට විසි වෙනවා, පුපුරනවා, ඇඟට විසි වෙනවා. ඒක නිසා ඒක ප්‍රවේශමෙන් බැද ගන්න. ඊට පස්සේ තමන්ට පුළුවන් තමන් කැමති ආකාරයට චිකන් ටික කපා ගන්න. චිකන් ටික කපලා ඉවරලා ඒක සීසන් කරලා හොඳට බැද ගන්න. බැදලා ඉවරලා චිකන් ටිකත් පැත්තකින් තියාගන්න. ඊට පස්සේ තමන් කපාගත්ත එළවලු ටික බටර් ටිකක් හරි පොල් තෙල් ටිකක් හරි දාලා චුට්ටක් බැද ගන්න. එළවලු තැම්බෙන්න වැඩි තැම්බෙන්න දෙන්න එපා. ඊට පස්සේ ඒකට අපි අර බැදගත්ත ඉස්සෝ ටිකයි දැල්ලෝ ටිකයි එකතු කරනවා. ඊට පස්සේ මේකට අපි අර බැදගත්ත චිකන් ටිකත් එකතු කරනවා. මේකට බිත්තරයක් දාන්න අමතක කරන්න එපා. බිත්තරයකුත් දාන්න ඕනේ. ඒක තමයි රසය එන්නේ. ඊට පස්සේ මේකට අපි chili paste උත් එකතු කරගෙන ඉවර වෙලා හොඳට කලවම් කර ගන්නවා. කලවම් කරාට පස්සේ අපි මේ ඔක්කොම chili paste එක වලින් තමයි මේ බත් එකේ රසය ගන්නෙ. ඊපස්සේ මේක හොඳට කලවම් කරාට පස්සේ අපි බතට එකතු කරනවා. බතට එකතු කරලා බත හොඳ කලවම් කරන්න ඕනේ. ටිකක් වෙලා කලවම් කරනකොට බතේට හොඳ පාටක් එනවා.